ඒ ගර්ල්ගේ හංසකයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා නම් පැහැදිලි. වෙන්නේ නැති. මම තේමීට කෝල් කරපු වෙලාවේ තේමී කියනවා හංසකගේ අනියම් බිරිඳලු ඒ ගර්ල්. සමහර විට වෙන්න ඇති. අපි දැන් මොකද කරන්නේ මේනක? හෙලෝ සිල්නි කොහොමද? මේ කාන්ටිට සැකයක් හිතලා තිනවා මම අර මිහිප කියන ගර්ල් එක්ක කතා බහ කරන එක ගැන. මීනු කාංචනා කියන්නේ මගේ නංගි. පුතා අපි මේ කතා කරන්නේ මේ මැරේජ් එක ගැන කතා කරන එක අදින් පස්සේ නවත්තන්න හිතාගෙන. ඔයාලා කොහොමද එහෙම හදිස්සියේ මේ වෙඩිල්ලක් තිබ්බ වගේ තීරණයක් ගත්තේ?